මේ ඔබතුමාගෙන් මම අහන්නේ දැන් මෙතුමාලා මේ ආර්ථිකය ගැන කතා කරා. එතකොට ඔබතුමා ගම නියෝජනය කරන්නේ මම හිතන්නේ. ඔව් ගුරුවරයෙක්. එතකොට මේ වන විට පහුගිය අවුරුදු 3ක විතර කාලය දිහා බලනකොට මේ රත්තරන් සංචිත ප්‍රමාණය ට්‍රිලියන 1.5ක් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේ රත්තරන් කියන දේ අපේ ගම්වල මේ මිනිස්සු ඒ කියන්නේ ගෙදර තිබ්බ මං හිතන්නේ නිකන් ට්‍රෙෂරි එක වගේ මේ පරම්පරාවෙන් ආපුවා එකතු කරලා හදාගත්ත ඒවා හදිසි අවශ්‍යතාවයකදී තමයි පාවිච්චි කරන්න තිබ්බේ ආභරණ උනත්. ඉතින් ඒව දැන් මේ බැංකු වලට තියලා දැන් ගිය මැයි වගේ වෙනකොට ඒවට 80 65 70 වගේ තමයි දෙන්නේ. එතකොට දැන් ඉස්සර රත්තරන් මිලටම සල්ලි ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි මේ මුදල් අරන් තියෙන්නේ අපි වගේ තුන්වෙනි පන්තියේ ගම නියෝජනය කරන කෘෂිකර්මාන්තයට ඒ කියන්නේ බෙහෙත් ටික ගන්න ඒ වගේ මේ පඩි ගෙවන්න. එතකොට දැන් මේ වී ගොවියත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයත් එක්ක ඒගොල්ලන්ටත් ලොකු මේ ආදායමක් ලැබෙන්නේ නැහැ. මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා මේ රත්තරන් මිල පිටරට උච්චාවචරය වෙනකොට ඒක රකින්න බැංකු පද්ධතිය රකින්න පියවර අරන් තියෙනවා. නමුත් මේ අර අසරණ වෙලා ඉන්න රත්තරන් උගස් තියපු අයගේ ලොකු පීඩනයක් දැනට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ආණ්ඩුවට තියෙනවද? ඒ සම්බන්ධයෙන් මොන හරි කරන්න සැලසුමක් තියෙනවද මේ මිනිස්සු වෙනුවෙන්? ඔව් දැන් ඒක මහ බැංකුව විසින් තමයි නිර්ණායකයන් හරි මහ බැංකුව අරන් තියෙන ඒ බැංකු පද්ධතිය වැටෙන්නෙත් නැති වෙන්න. හැබැයි මේකේ පීඩනීය ජනතාවට යනවන් ලක්මාදී නේද හරි මම හිතන්නේ රුවන් උත්තර දෙන්න මම අර සෙන්ට්‍රල් බැංක් එක තමයි තීරණය කරන්නේ රජයට. ඒ කියන්නේ දැන් අර තාක්ෂණික පැත්තෙන් ගත්තොත් මේ තීරණය කරන එක මේ මහ බැංකුව පැත්තෙන් ඒ තීරණය කිරීමේ කාරණාවට ඔබ අහපු ප්‍රශ්නේ තියෙන අර ගොවියගේ ඔව් නෑ ඒ කියන්නේ මහ බැංකුව අරන් තියෙන තීන්දුව ගැටලුවක් නෑ. ඒක තුල බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ නැහැ. ඒක ස්ථාවර වෙලා තියෙනවා. ඒක හොඳ එකක්. නමුත් හැබැයි මම කියන්නේ මේ පාරම්පරිකව එකතු කරන් ආපු රත්තරන් ඒ සංචිත දැන් 130කින් විතර වැඩි වෙමිනුත් පවතිනවා. පහුගිය අවුරුදු 3 වගේ කාලය තුල ට්‍රෙෂරිය ට්‍රිලියන 1.5ක් වගේ ප්‍රමාණයක රත්තරන් උගස් තියලා තියෙනවා. එතකොට මේකෙන් කියවෙන්නේ මේ ගමේ මිනිස්සයා ගාව තියෙන සංචිත තමයි මේ නැති වෙන්නේ. එතනින් ආපහු මේ දුප්පත්කම කියන එකට තමයි අපි යන්නේ. පොඩකින් අන්න ඒ ප්‍රශ්නේ ආණ්ඩුව අයිඩෙන්ටිෆයි කරන් තියෙනවද? ඒකට මොනවද සැලසුම් කියලා මං අහන්නේ. නිශ්චිතව අඳුරගෙන තියෙනවා ප්‍රශ්නයක් විදියට අඳුරගෙන තියෙනවා. හේතුව තමයි අපි අර ඔබ කියපු කාරණාවට නැවත ගියොත් එම ගොවීන්ගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ගොවීන්ගේ තියෙන ගැටලුව ගත්තොත් එම ගොවීන්ට අර ඔවුන්ගේ නිෂ්පාදනයේට සරිලන මිලක් ගොවීන්ට ලැබෙන එක. ඒක තමයි අනිත් පැත්තෙන් ගත්තම කම්කරුවට මේ හැම කෙනාටම Tamanගේ තියෙන එදිනෙදා මේ ආර්ථිකයේ ස්වභාවයත් එක්ක ඊටහා සරිලන මිලක් සරිලන ආර්ථිකමය වටිනාකමක් ලැබෙන්න ඕන වටපිටාවක් නිර්මාණය කරන්න ඕන. නමුත් අපි අද වෙනකොට දන්න කාරණාව තමයි විශේෂයෙන්ම ගත්තොත් එම අපි එහෙම ආර්ථිකයක් නිර්මාණය කරගෙන එනකොට අර ලක්මල් මන්තුම කිව්ව 2020යි 22කින් පටන් ගන්න ආර්ථිකයක් තමයි ඒක යම් ආකාරයකට අර ණය ගෙවන්න නැතුව බොහෝම අමාරුවෙන් හුස්ම ගනිමින් ඇවිල්ලා අපිට දුන්නේ. ඉතින් එතකොට ඒ ආර්ථිකය අරගෙන අපි මේක අරගෙන යනකොට අපි මුහුණ දුන්න යම් ආකාරයක තත්ත්වයන් කීපයක් වෙනවා. විශේෂයෙන්ම දිට්වා මේකත් එක්ක අපි මුහුණ දුන්න ඩොලර් බිලියන 4.1ක් වගේ බරපතල විනාශයක් වෙලා ඒකෙන් රිකවර් වෙන්න පටන් ගන්නකොටම අපිට නැවතෙනවා ගෝලීය වශයෙන් නැතිවෙච්ච බරපතල අර්බුද තත්ත්වයක්. මේ අර්බුදෙත් එක්ක ගෝලීය වශයෙන් ලෝකේ මට විනාඩියක් මේ ලෝකයේ තියෙන world GDP එක ඒ රුවන් වංශ ඒක අපි පිළිගන්නවා. මං කියන්නේ මේක නැවත ගමට ගිහිල්ලා මේ රත්තරන් ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ ගැන දැන් මේ ලක්මාලි මන්ත්‍රීතුමියත් මට අභියෝග කරානේ ඔබේ ප්‍රශ්නේම කතා කරලා තියෙන UNDP vulnerable index එකෙන්. හොඳද? එතකොට ලක්මාලි මන්ත්‍රීතුමිය කිව්වා මට කොහෙන්ද තියෙන්නේ කියලා කියන්නේ කියලා. හරි. vulnerable head count එක 50.55.7යි. ලංකාවේ ජනගහනයෙන් 12 මිලියන 12.3ක්. ඒ බහුවිධ අවදානමට මුහුණ දෙනවා. ඔව් බහුවිධ අවදානම කියන්නේ නෑ මං කියන්න මං ඔබතුමියගේ ඔබතුමිය ඕක පවර්ටි රේට් නෙවෙයි. මම එන්නම් පවර්ටි එක ගන්න. පවර්ටි කිය දැන් ඔබතුමා ගිය අවුරුද්දක කියනවා. නෑ දැන් මම එතකොටනේ තේරෙන්නේ. පළවෙනි එක ලංකාවේ ජනගහනයේ පල්ලෙහාම කොනේ ඉන්නෝ මෙන්න මෙහෙම ප්‍රතිශතයක්. ඒ මිනිස්සුන්ට 7.5ක්වත් නැහැ. 4.4ක් ඉන්නවා ලංකාවේ
නාගරික දුප්පතුන්. ග්‍රාමීය දුප්පතුන් ඉන්න 16.6ක්. එස්ටේට් සෙක්ටර් එකේ ඉන්න 51.3ක්. ඒ අයගේ ආදායම ඩොලර් 3.5යි. මේ ලක්මාලි ගරු මන්ත්‍රීතුමිය කියන්නේ ඒ ගැන. නමුත් ලංකාවේ සමස්තයෙන් ජනගහනයෙන් 50 මිලියන 12.3ක්. ඒකේ පැහැදිලිව දිදුලගේ ප්‍රශ්නෙට උත්තර තියෙනවා. මේ 12.3 මිලියන තමන්ගේ ආදායම සරි කරගන්නේ උගස් කරලා. රත්තරන් හෝ ඒකට ගොවියත් අයිති අවුරුදු 3ක විතර නෑ ඔබතුමා බොරු කියන්න එපා. ඔය 150ක බහුවිධ අවදානම කියන බහුවිධ අවදානම දේශපාලන දුගී භවයේ දර්ශකය කියන්නේ දුගී භවයේ දර්ශකය දුගී භවයේ දර්ශකයේ දෙකක් තියෙනවා. නැෂනල් මල්ටි ඩයිමෙන්ෂනල් පොවර්ටි කියලා තියෙනවා. හරිද? ඒක 116යි. 116යි. දැන් ඒක තමයි මම විභේදනය කරේ. ලංකාවේ අතිශය දුගීන් 116යි. නමුත් කල්ලි තියෙනවයි කියන මිනිස්සුත් 153ක් දුගීන්. දැන් මේ ප්‍රශ්නේ මං කියන්නේ හරිය. වතුර නැති වෙන්න පුළුවන්, අධ්‍යාපනය නැති වෙන්න පුළුවන්, සෞඛ්‍ය නැති වෙන්න පුළුවන්. පොඩි වල්නරබිලිටි කියන එක වෙන එකක්. ඒක වල්නරබිලිටි ඒක පැහැදිලි කරන්නේ මේ ප්‍රශ්නේ අතිශය දුගීන් 16යි. තව දුගීන් 51 දක්වා ඉන්නවා. මෙතන මේ තියෙන ප්‍රශ්නය තව දුගීන් නෙවෙයි, පාඩු කරන්න එපා. මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක අවබෝධ කරගෙන මේ ජනතාවට පැහැදිලි දෙයක් කරන්න. ඒක තමයි ඉල්ලීම. ගොවිය දුප්පතේ මට මේ 120 විකුණනකොට